අපේ ජීවිතයේ තියෙනවා යම් කිසි දෙයක් අපිව මෙහෙවන. සමහර විට අපි ඒකට යැදිලා යන්නේ නොදැනවත්ව. ඒ මෙහෙවන දෙයට කියනවා ධාතු ස්වභාවය කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ කුල පුත්‍රයන් බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ එක එක ස්වාමීන් වහන්සේලා කරා ඇදිලා ගියා. බුදුරජාණන් වහන්සේ සංඝයාම පෙන්නනවා. ආම්බලන්ට මහා මොග්ගල්ලානත් එක්ක සංඝ පිරිසක් සක්මන් කරන ඒ සියලු දෙනා 이르දි බලය සම්පන්නයි කිව්වා. ආම්බලන්ට සාරිපුත්තයන් එක්ක සක්මන් කරනවා පිරිසක් ඒ සියලු දෙනා ප්‍රඥාවන්තයි කිව්වා. ප්‍රඥාවන්ත කෙනාට සෙට් වුණා. ආම්බලන්ට දුතාංගධාරී සංඝ පිරිස මහා කස්සපයන් එක්ක සක්මන් කරනවා. එතකොට සීලයට ඇදිලා යන පිරිස මහා කස්සපයන් වහන්සේ තෝරගත්තා. ආම්බලන්ට ආනන්දත් එක්ක පිරිසක් සක්මන් කරනවා. ඔක්කොම බහුශ්‍රුතයි කිව්වා. ඔය අතරේ ඒ කාලේ දේවදත්ත සංඝයාත් එක්ක හිටි ආම්බලන්ට දේවදත්තත් එක්ක සෙට් වෙලා පිරිසක් සක්මන් කරනවා කිව්වා. ඒ ඔක්කොම පාපී අදහස් ඇති අය කිව්වා. ඒ වගේ YouTube එකේ එක චරිත පේනවා. තමන්ගේ ධාතු ස්වභාවයට සෙට් වෙන එකට යනවා. එහෙම තමයි ඒක තියෙන්නේ. ඉතින් තමන්ගේ ධාතු ස්වභාවයේ තිබුණොත් ප්‍රනීත ධාතුව උතුම් අදහස් ඇති කෙනෙක් උතුම් අදහස් කතා කරන තැනකට යයි. හීන අදහස් ඇති කෙනෙක් හිටියොත් හීන අදහස් ඇති තැනකට යයි. එහෙම යුව වෙනස් වෙලා යන්නේ. අපට හිතෙන විදියට වෙන්නේ නැහැ.